මචං මම මේ උඹෙන් නිකමට වගේ අහන්නේ. උඹේ මූණයි මගේ මූණයි අතර ඇත්තටම වෙනසක් තියෙනවද? හරි උඹයි මමයි වෙනස් කියමු. ඕනම මිනිස්සෙක්ගේ මූණේ බ්ලූප්‍රින්ට් එක 99.9ක් විතර සමානයි. ඇස් දෙක තියෙන තැන, නහය දිග, කටේ පළල, ඒ රේෂියෝස් මචං ඔක්කොම එකයි වගේ. අපි අතර තියෙන වෙනස මිලිමීටර් ගානක පියවි හැටවත් අල්ලගන්න බැරි පොඩි එර එකක් විතරයි. එහෙනම් මචං ඇයි උඹට මාව වෙනස් විදියට පේන්නේ? ඇයි උඹේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ලස්සනයි කියලා පේන්නේ? ඇයි අනිත් එකා කැතයි කියලා පේන්නේ? උඹේ මොලේ උඹට බොරු කියනවා වෙන්න බැරිද? ඌ දන්නවා මචං ඌට මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම එක වගේ පේන්න ගත්තොත් ඌට පිස්සු හැදෙනවා කියලා. ඌට යාළුවව, හතුරව, අම්මව, අඳුරන්න නැති එකාව අඳුරගන්න බැරි වෙනවා. ඒ නිසා මචං ඌ අර පොඩි මිලිමීටර් ගානක එර එක අරගෙන ඒක zoom කරලා ඒක මැග්නිෆයි කරලා ලොකු වෙනසක් වගේ උඹට පෙන්නනවා. එතකොට ලස්සන සහ කැත කියන්නේ ඇත්තටම තියෙන දේවල් නෙවෙයි. ඒ උඹේ මොලේ උගේ සැනිටි එක බේරගන්න හදාගත්ත කතන්දර දෙකක්. අපි හිතන්නේ මචං අපි යුනික් කියලා. නෑ. අපි එකම බ්ලූප්‍රින්ට් එකෙන් හදපු ක්ලෝන්ස්ලා සෙට් එකක් වෙන්න බැරිද? අපිව පිස්සු වැටෙන එකෙන් බේරගන්න අපේම මොලේ අපි හැමෝම වෙනස් කියලා අපිටම බොරු කියනවා. උඹ අදින් පස්සේ පාර යනකොට මිනිස්සුන්ගේ මූණු දිහා බලලා උන්ගේ වෙනස්කම් නෙවෙයි. උන්ගේ සමානකම් දිහා බලපන්.